මේ දරුණු විලෝපිකයා ගොදුරු කරගත් සතුන් ද ඇපෙක්ස් ප්‍රෙඩටර්. මේ සතා සාගරයේ හිටපු ඇපෙක්ස් ප්‍රෙඩටර් හෙවත් ඉහළම දඩයක්කාරයා උගේ ප්‍රධානම ආහාරය කරගත්තා. යෝධ තල්මසුන් මෙගලඩෝන් මුලින්ම තල්මසාගේ වල්ගයට හෝ වරල්වලට පහර දීලා ඌ අඩපණ කරනවා. ඊට පස්සේ එක හැපීමකින් තල්මසාව ශනිකව මරා දමනවා. මේ විලෝපිකයාගේ වඳ වී යාම වසර මිලියන 3600කට පෙර මෙම යෝධ විලෝපිකයා ලෝකයෙන් වඳ වෙලා ගියා. ඒකට ප්‍රධානම හේතුව වුණේ සාගර ජලය අඩික ලෙස සිසිල් වීම සහ උගේ ප්‍රධාන ආහාරය වුණු තල්මසුන් සීතල සාගර ප්‍රදේශවල සංක්‍රමණය වීමයි. ඒ වගේම කිලර් ව්හාල්ස් ඕර්කා වැනි සතුන් සමග ආහාර සඳහා තරඟ කිරීමට මෙගලඩෝන්ට නොහැකි වුණා. අදටත් ජීවත් වෙනවද? ද මිස්ටරි. නමුත් අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මෙගලඩෝන් සාගරයේ ගැඹුරුම තැන්වල එනම් මරියානා ආගාධය වැනි තැන්වල තවමත් සැඟවී ඉන්නවා කියලා. විද්‍යාඥයින් මේක ප්‍රතික්ෂේප කළත් අදටත් හමුවන අභිරහස් වීඩියෝ දර්ශන නිසා මේ සැකය තවමත් ඉතිරිලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ? මෙගලඩෝන් තවමත් සාගරයේ ඉන්නවද? ඉන්නවනම් ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ වීඩියෝ එකේ පාර්ට් 2 එක ඉක්මනින් අරගෙන එනවා. මෙගලඩෝන්ගේ එක දතක් විතරක් අඟල් 7කට වඩා දිගයි. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුගේ අත්ලකටත් වඩා ලොකුයි. උගේ කට ඇතුලේ මෙන්න මේ වගේ දත් 250කට වඩා තිබුණා. එක හැපීමකින් තල්මසගේ වුවත් ඇටකඩු කුඩු කරලා දාන්න පුළුවන් තරම් ප්‍රබල ශක්තියක් මේ මෝරට තිබුණා. මේ සතා සාගරයේ හිටපු ඇපෙක්ස් ප්‍රෙඩටර් හෙවත් ඉහළම දඩයක්කාරයා. උගේ ප්‍රධානම ආහාරය වුණේ යෝධ තල්මසුන්. මෙගලඩෝන් මුලින්ම තල්මසාගේ වල්ගයට හෝ වරල්වලට පහර දීලා ඌව අඩපණ කරනවා. ඊට පස්සේ හපන්නකින් තල්මසාව මරා දමනවා. අදින් වසර මිලියන 3600කට පෙර මේ යෝධයා ලෝකයෙන් වඳ වෙලා ගියා. ඒකට ප්‍රධානම හේතුව වුණේ සාගර ජලය අඩික ලෙස සිසිල් වීම සහ උගේ ප්‍රධාන ආහාරය වුණු තල්මසුන් සීතල සාගර ප්‍රදේශවලට සංක්‍රමණය වීමයි. ඒ වගේම කිලර් ව්හේල්ස් ඕර්කා වැනි සතුන් සමග ආහාර සඳහා තරඟ කිරීමට මෙගලඩෝන්ට නොහැකි වුණා. නමුත් අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මෙගලඩෝන් සාගරයේ ගැඹුරුම තැන්වල මරියානා ට්‍රේන්ච් වැනි තවමත් සැඟවී ඉන්නවා කියලා. විද්‍යාඥයන් මේක ප්‍රතික්ෂේප කළත් අදටත් හමුවන අභිරහස් වීඩියෝ දර්ශන නිසා මේ සැකය තවමත් ඉතිරිලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ? මෙගලඩෝන් තවමත් සාගරයේ ඉන්නවද? ඔබට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.